විනාඩි ගානයි වැදගත්. රවියා මචං මොනවාද මේ අලුකුත් තේරු කතා? මොකද්ද මේ කෞෂි මීඩියා? එහා ගෙදර නංගි තමයි කිව්වෙලු. කෞෂින් මොන හරි එහා ගෙදර නංගි කියලා දෙන බලමු මොකද්ද කිව්වේ කියලා. අඟල් ගාන නෙමෙයි වැදගත්. ඔබ අනුගමනය කරන ඉරියව් සහ විනාඩි ගානයි වැදගත්. උලක් දෙකයි පිලක් දෙකයි. අඟල් ගානයි නෙමෙයිලු වැදගත්. අඟල් ගාන නෙමෙයිලු. ඒ ඉරියව්ව ගැන තමයි මම හිතන්නේ එහා ගෙදර නංගි කියලා තියෙන්නේ. ඒක හරිද වැරදිද දන්නේ මම හිතන්නේ මේ අඟල් කියවම අපිට මතක් වෙන්නේ අඩ්රූලනේ. අඩ්රූලක් ගැන තමයි කියලා තියෙන්නේ. මේක තේරුම් ගන්න පුළුවන් හරියට මේ කමෙන්ට් වල මොනවද කියලා තියෙන්නේ. රවියා කියලා තියෙනවා යටින් ඇහැ තියලා බැලුවොත් කටින් හඳ බලන්න පුළුවන් වගේ ඔය ළමයාගේ. රවියා මචං මොනවාද මේ අලුකුත් තේරු කතා? මොනවාද මේ අලුකුත් තේරු කතා? මිනිස්සෙක්ගේ යටින් ඇහැ තියලා කොහොමද හඳ බලන්නේ? එහෙනම් ඉතින් මෙහෙම ඉතින් මේ අපි නම් දන්නේ රවියා තමයි කියන්නේ මෙයාට මොකක් හරි ලොකු මොකක් හරි හදවතේ හිලක් වගේ ඇති. මම දන්නේ නැහැ. එක්කෝ මෙයාගේ මේ කෞෂිගේ අවයව ටික හරියට වැඩිලා නැහැ. අර ට්‍රාන්ස්පරන්සි ලුක් එකක් වගේ ඇති. අර අඩු වයසෙන් එහෙම ඉපදුනාම එහෙම සීන් වෙනවනේ. අයියෝ කොහොමද මේ බලන්නේ කොහොමද? මේ මොකද්ද? පන්ති අරන් ටයිම් එක ලං වෙනකන් මූදද්දර වීල් එක පාක් කරන් ඉන්න කුඩු ගහන මායි 2008 දෝනි. හයි ඒ මොකද ඒ? ඔයාට හරියනවා අප්පච්චි බලන් ඉන්නකෝ. යකෝ මේ අප්පච්චිනේ ඉන්නේ. මම හිතුවේ අයියවත් වෙන්නද කියලා. අප්පච්චි ඉන්නේ. අප්පච්චි චෝට් කෙල්ලනේ. හරියට කන්ෆර්ම්. අප්පච්චි කන්ෆර්ම්. නෑ ඒක නෙමෙයි. මම මේ දවස්වල ප්‍රෙග්නන්ට් වීඩියෝස් බලනවානේ අප්පච්චි. මම හිතන්නේ තමන්ගේ දුව ප්‍රෙග්නන්ට් වෙන්න යන්නේ. ඒ ගැන මේ දුවෙක් තාත්තෙට කියන කතාවක් මේ තියෙන්නේ. ඒ වගේ ගොඩක් ළමයි අහනවා මේ බබා ඔය බබා හම්බුනහම මේ ඔය දැන් තාත්තා ආදරේ වෙනවලු අම්මට වැඩිය බබාට. ඔය කාටද? හරි ඒක තමයි මේ අප්පච්චි දුවයි අතර මේ කතා බහක් යන්නේ. මම නම් කියන්නේ හැම දුවෙක්ම තමන්ගේ අප්පච්චිට මේ තරම්වත් ආදරය කරන්න ඕන. නියම. ආදර්ශමත් දෝනිලා. නියම. ප්ලාස්ටික් කුඩු වලට දෙනවලු බේසා. මේ වෙච්ච ඇල්මේනියම් කල වලට දෙනවලු බේසා.